හයි දෙන්නත් එක්ක ගමනක් යන ගමන් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. හැබැයි මම මේව වීඩියෝස් කරන කෙනෙක් නන් නෙවෙයි. අද හිතුණා මට මේ තනියෙන් හිතුණු දෙයක් එක්ක පොඩ්ඩක් වත් එක්ක කතා කරන්න ඕනේ කියලා. මම මේ කාර් එකේ අපි දෙන්න ගමනක් යනකොට මට මතක් වුණා මීට අවුරුදු 7කට විතර කලින් අපි දෙන්න මම මතක ඇති අනිවාර්යයෙන්ම අපි බස් එකේ අපි ඔෆිස් එකට යනවා. අපි අපේ බිස්නස් එකේ අපි ඔෆිස් එකට යනවා. අපි ගාව වැඩ කරන ස්ටාෆ් එකේ ළමයින්ට පවා බයික් තියෙනකොට අපිට බයික් එකක් ගන්න නැතුව අපි දෙන්න බස් එකේ ඔෆිස් එකට ගියා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ අපි අපේ පළවෙනි වාහනේ විදියට ස්කූටර් එකක් ගත්තා. හරි ඊට පස්සේ ස්කූටර් එකේ අපි අවුරුදු එකමාරක් විතර ගිහින් අපි ඇල්ටෝ කාර් එකක් ගත්තා. ඉතින් මේ ඇල්ටෝ කාර් එකත් අපි අවුරුද්දක් එකමාරක් විතර කාලයක් අවුරුදු දෙකකට ආසන්න කාලයක්ම අපි ගියා. ඊට පස්සේ තමයි අපි මේ බෙන්ස් එකට අද ආවේ. මම ඔයාගේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයා එදා බස් එකේ යන වෙලාවේ එහෙම නැත්නම් ස්කූටර් එකේ යන වෙලාවේද සතුටින් හිටියේ දැන් බෙන්ස් එකේ යනකොට? නෑ බස් එකේ යනකොට සතුටින් හිටියා. දැන් අපි කාර් එක මේ බයික් එක ගත්තාම සතුටින් හිටියා. ඇල්ට් එක ගත්තා සතුටින් හිටියේ. බෙන්ස් එක ගත්තා සතුටින් හිටියේ. ඉතින් දන්නවා ඉස්සරහට කොහොමද සතුටින්. මට මේ ඔයාලට මම දන්නවා මම දැන් මෙයාට මේක කිව්වේ නෑ මොකද උත්තර දෙන්න ඕනේ කියලා. මම දන්නවා එයාගේ උත්තරේ මොකක්ද කියලා. මට ඔයාලට මේ වීඩියෝ එක දාන්න හිතුනේත් ඒ හින්දා තමයි. හරි ගොඩක් මිනිස්සු මේ රුපියල් 10ක් හම්බ කරන වෙලාවේ රුපියල් 100ක ෂෝ පෙන්නන්න යනවා. හරි සතුට කියන එක රඳාපවතින්නේ ඔයා ඉන්න තත්ත්වය මත නෙමෙයි. හරි දැන් අපි ගත්තොත් අපි මෙහෙම වාහනයක යනවා කියලා අපි අනාගතේ මීට වඩා වාහන වල යන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි අපි ඒ සැලසුමේ සතුට විඳින්න බලාපොරොත්තු වෙන්නේ ඒක අචීව් කරාට පස්සේ විතරක් නෙමෙයි. අපි අද ඉඳන්ම සතුටින් ඉන්නේ. මොකද අපිට ජීවිතේ දිනලා ඉවර වෙනවා කියලා දිනලා ඉවර කරනවා කියලා සතුටු වෙන්න හිටියොත් ඔයාට සතුටින් ජීවත් වෙන්න සමහරවිට ගොඩක් පොඩි කාලයක් සමහර කෙනෙක්ට සතුටු වෙන්නේ නැතිවම ඉන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා මතක තියාගන්න සතුට කියන එක හැමදාම ඔයාගේ ලයිෆ් එකේ තියාගන්න. බොරු ෂෝ අවශ්‍ය නැහැ සතුටු වෙන්න. යාන වාහන ගෙවල් දොරවල් අනම්මනම් ඒ ඔක්කොම තිබ්බොත් විතරක් නෙමෙයි සතුටින් ඉන්න පුළුවන්. සතුට කියන එක ඔයාගේ හිතේ තියෙන දෙයක්. ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න බලන්න. ඒක ගොඩක් වටිනවා ඔයාගේ ජීවිතේට. හතර කේන්දරේ පාලෝ කියනා